අයුබෝවන් ලංකාවට ප්‍රෝග්‍රෑමින් කුප්පියත් එක්ක ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මතකද අපි අන්තිමට කරපු එක මොකද කරේ? ක්ලාසස් සහ ඔබ්ජෙක්ට් කොහොමද කෝඩින් එක වැඩ කරන්නේ කියලා. මුලින්ම අපි ඊට කලින් කතා කරා ක්ලාසස් සහ ඔබ්ජෙක්ට් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කතා කරා කොහොමද කෝඩින් වලින් කරන්නේ කියලා. අද අපි කතා කරන්නේ ඩබල් OP වල තවත් වැදගත් දෙයක් ගැන. මොකක්ද? මොකද? කන්ස්ට්‍රක්ට් එක. හැබැයි කන්ස්ට්‍රක්ට් එක කතා කරන්න කලින් අපිට අවශ්‍ය වෙනවා මෙතඩ් කියන එක. මෙතඩ් කියන එක ගැන අයිඩියා එකක් නැත්නම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න අපේ බ්ලොග් එක www.lanka.blogspot.com එකේ Java tutorials වල අපි මෙතඩ් කියන එක දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලා ගන්න කොහොමද මෙතඩ් එකක් හදන්නේ සහ මෙතඩ් එකක් වැඩ කරන්නේ කොහොමද කියන එක කෝල් කරන්නේ කොහොමද හැමදේම පොඩ්ඩක් බලා ගන්න. හරිද? මෙතඩ් එකක් කියන්නේ ප්‍රෝග්‍රෑමින් කොටස ගෲප් කරලා ගත්තම අපි ඒකට කියනවා මෙතඩ් එකක් කියලා. පොඩි අයිඩියා එකක් විතරයි මට දෙන්න පුළුවන් වෙලාවත් එක්ක කාට හරි හොඳට දැනගන්න ඕන නම් අපේ බ්ලොග් එකට ගිහලා බලා ගන්න. කෝඩින් සෙට් එකක් ගෲප් කරලා ගත්තම අපි ඒකට කියනවා මෙතඩ් එකක් කියලා. ඇයි එහෙම කෝඩින් සෙට් එකක් ගෲප් කරලා ගන්නෙ? එකම වගේ කොටස් ටිකක් එකම වගේ කෝඩින් සෙට් එකක් නිතර ලියවෙනම නම් අපිට ඒ කෝඩ් එක සංකීර්ණ වෙනවනේ. අපි යන්නේ එකම වගේ ටික වෙන් කරගන්නවා. වෙන් කරලා ගෲප් එකක් විදිහට කොහේ හරි තියනවා. තියලා අවශ්‍ය වෙලාවට ඒක කෝල් කරනවා. ඒක තමයි මෙතඩ් එකක් අපි යූස් කරන්නේ. මෙතඩ් එක හදන්නේ කොහොමද? මෙතඩ් එකක් හදන්නේ void කියන්නේ මොකක් හරි return type එකක්. මතක අර බලනකොට මතක් වෙයි. void කියන්නේ return type එකක්. ඊට පස්සේ නමක් දෙනවා. මෙතන. ඊට පස්සේ වරහණක් දෙනවා. වරහණක් දීලා මේක ඇතුලේ දේවල් තියෙන හින්දා අපි සංගල වරහණකින් ඒ ඇතුලේ තියෙන දේවල් ටික තියාගන්න. හරිද? මෙන්න මෙහෙම තමයි මෙතඩ් එකක් හදන්නේ. මෙන්න මෙතනින් කරන්නේ මෙතඩ් එක ඇතුලේ තියෙන වැලියු එකක් එළියට යවන එක. වරහණෙන් කරන්නේ මෙතඩ් එක ඇතුළට වැලියු එකක් ගෙන්න ගන්න එක. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. ඊට පස්සේ මෙතඩ් එකක් කෝල් කරනවා නම් කෝල් කරන්න තියෙන්නේ මෙතඩ් කියලා දාලා නිකන් ඒ කියන්නේ මෙතඩ් එකේ නම දැම්ම කෝල් කරනවා. හරිද? හිතන්නකෝ මෙන්න මේක ඇතුලේ මොකක් හරි දෙයක් ගන්න මෙතඩ් එකක් තිබුණා කියලා. හරි. ඉන්ටිජර් වැලියු එකක් ගන්න එකක් තියෙනවා. එහෙනම් මෙහෙම කෝල් කරන්න පුළුවන්ද? බෑ. මෙයා ගන්නවා නම් මෙයා ඉල්ලනවා නම් අපි කෝල් කරද්දී ඒකට හරියන වැලියු එකක් දෙන්නත් ඕනේ. මෙන්න මේකට කියනවා පැරාමීටර් එකක් කියලා. මේ යවන වැලියු එකට අපි කියනවා ආගියුමන්ට් එකක් කියලා. මෙතන පැරාමීටර්ස් දෙකක් තිබුණා නම් ඉන්ටිජර් එකක ඉන්ටිජර් දෙකක් එවන්න ඕනේ. එහෙනම් මෙතනින් ආගියුමන්ට්ස් එකක් එවන්න ඕනේ. හරි නේද? හරි. අපි රිටර්න් ටයිප් එකක් තියෙන එකකුත් ගමුකෝ. හිතන්න මෙතන ඉන්ටිජර් එකක් රිටර්න් කරනවා කියලා. එහෙනම් රිටර්න් ටයිප් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අවසාන ස්ටේට්මන්ට් එක විදිහට රිටර්න් කියලා ලියලා රිටර්න් කරන්න මොකක් හරි ඉන්ටිජර් ටයිප් එකේ වැලියු එකක් තියෙනවා. පහ කියන එකම රිටර්න් කරන්න. හරිද? එතකොට මේ මෙතඩ් එක මෙහෙම කෝල් කරන්න පුළුවන්ද? පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි? එයා ඉල්ලන වැලියුස් දෙක දෙනවා. නමත් හරි. එහෙනම් කෝල් වෙනවා. හරිද? හැබැයි මේ රිටර්න් කරන වැලියු එක මෙතෙන්ට එනවනේ දැන්. ඒක අපිට අවශ්‍ය නම් ඉස්සරහට නිකන් අතෑරලා හරියන්නේ නැහැ නේද? දැන් මේක අතෑරියත් හොයාගන්න බෑනේ. එහෙනම් අපි ඒක සේව් කරගන්න මෙතනින් වේරියබල් එකක් හදනවා. හදලා අපි කියනවා මෙන්න මේ දකුණු පැත්තෙන් එන වැලියු එක දාන්න මෙන්න මේ වම් පැත්තේ හැදිච්ච වේරියබල් එකට කියලා. එතකොට මේ මෙතඩ් එක ඇතුලේ කෝල් කරලා මේක මොකක් හරි කැල්කියුලේෂන් එකක් හරි මොකක් හරි වෙලා අන්තිමට රිටර්න් කරන වැලියු එක මෙතනින් එළියට ඇවිල්ලා කෝල් කරපු තැනට එනවා. ඒක අපිට පුළුවන් මෙතනින් ස්ටෝර් කරගන්න. හරි නේද? මෙතඩ් ගැන බොහොම සරලව මට උච්චරය මතක් කරන්න පුළුවන්. කන්ස්ට්‍රක්ටර් කියන්නේ එක්සෑම් වලට එන ගොඩක් වැදගත් ඩබල් ඔප් වල තියෙන ගොඩක් වැදගත් දෙයක්. හරිද? කන්ස්ට්‍රක්ට් එකක් කියන්නේ මෙහෙම මතක තියාගන්නකො. මේක මෙතඩ් එකක්. හරිද? කන්ස්ට්‍රක්ටර් කියන්නේ එක මෙතඩ් එකක්. හැබැයි මෙයා විශේෂ. ඇයි මෙයා විශේෂ වෙන්නේ? මෙයාට තියෙනවා විශේෂ ලක්ෂණ. එකක් තමයි මෙයා හදන්නේ ක්ලාස් එකේ නමින්මයි. පළවෙනි එක තමයි ක්ලාස් එකේ නමින් තමයි මෙයා හදන්නේ. දෙවෙනි එක තමයි මෙයාට රිටර්න් ටයිප් එකක් නැහැ. ක්ලාස් එකේ නමින් හදන රිටර්න් ටයිප් එකක් නැති විශේෂ මෙතඩ් එකක්. හරිද? මතක තියාගන්න එක. කන්ස්ට්‍රක්ට් එක කියන්නේ මෙතඩ් එකක්. හැබැයි එයා විශේෂයි. ඇයි එයා විශේෂ වෙන්නේ? හදන්නේ ක්ලාස් එකේ නමින් රිටර්න් ටයිප් එකක් නැහැ. මෙහෙම මම මෙතඩ් කියලා එකක් හැදුවා කියලා හිතන්නකෝ. මේක මට රිටර්න් කරන්න ඕනේ නැහැ. එතකොට මම මෙහෙම හැදුවොත් හරියද? වැරදි. රිටර්න් කරන්න ඕනේ නැත්තම් රිටර්න් කරන්න ඕනේ නැහැ කියන්නේ void.
මුකුත් රිටර්න් කරන්නේ නැහැ කියන අදහසෙන් ලියන්නේ void කියන එක. අපිට මේක නැතුව ලියන්න බෑ. හරි නේද? එහෙනම් මොකද්ද රිටර්න් ටයිප් එකක් නැහැ කියන්නේ? රිටර්න් ටයිප් එකක් නැහැ කියන්නේ ඇත්තටම මේක නැහැ කියන එක තමයි. මේක රිටර්න් ටයිප් එක. රිටර්න් ටයිප් එකක් නැහැ කියන එක තමයි. එහෙම නිකම් මෙතඩ් එකකට ඉන්න බෑ. එහෙම ඉන්න පුළුවන් මොකක් හරි A කියලා ක්ලාස් එකක් තියෙනවා නම් ඒ ක්ලාස් එකේ නමින්ම හදන විශේෂ මෙතඩ් එකකට විතරයි. දැක්ක නේද? මෙයාට අපි void කියලා ලියන්නේ නැහැ. void කියලා ලියන්නේ නැහැ මෙයාට. රිටර්න් ටයිප් එකක් නැහැ. නම ක්ලාස් එකේ නමමයි. මම මේක Apple appl නේ Apple කියලා දාන්න. එහෙනම් මෙතඩ් කන්ස්ට්‍රක්ට් එකේ නම appl Appleම. හරිද? තව විශේෂයක් තියෙනවා. මේක කෝල් කරන්න අපිට ඕන වෙලාවක කෝල් කරන්න බෑ. ඔබ්ජෙක්ට් එක හදන වෙලාවේ විතරයි කෝල් කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. හරිද? එහෙනම් කන්ස්ට්‍රක්ට් එකක් කියන්නේ මොකද්ද? ක්ලාස් එකේ නමින්ම හදන රිටර්න් ටයිප් එකක් නැති ඔබ්ජෙක්ට් එක හදන වෙලාවේ විතරක් කෝල් කරන විශේෂ මෙතඩ් එකක්. හරිද? කොහොමද එතකොට කන්ස්ට්‍රක්ටර් එක කෝල් කරන්නේ? මතකද දන්නේ මම කෝඩ් එකක් ලියන්නම්. මෙන්න මේක මතකද බලන්න. car1 සමාන new car. මොකද්ද මේ? මතකයි නේ. car කියන ක්ලාස් එකේ car1 කියලා වේරියබල් එකකට car කියන ඔබ්ජෙක්ට් එකක් හදපු එක නේද මේ කරේ? car ගේ ඔබ්ජෙක්ට් එකක් හදන කෝඩ් එක නෙමෙයි. හරි. මෙතෙන්දි මෙන්න මේක දැකලා පුරුදු වගේ නේද? මොකද්ද මේ කරලා තියෙන්නේ? normally නම් මේ මෙතඩ් එකක් කෝල් කරලා තියෙන්නේ. හරිද? මේ කරලා තියෙන ඔබ්ජෙක්ට් එක හදන එක ඔබ්ජෙක්ට් එක හදනකොට මෙතඩ් එකක් කෝල් කරලා. ඉතින් කැපිටල් වලින් පටන් අරන් තියෙන්නේ. එහෙනම් ක්ලාස් එකකුත් තමයි. හරිද? ටයිප් එකේ නම තියෙන්නේ. එහෙනම් කා කියන ක්ලාස් එකේ නමින්ම තියෙන මෙතඩ් එකකට කෝල් කරලා නේද? අන්න ඒකයි කිව්වේ කන්ස්ට්‍රක්ට් එක කියන්නේ ක්ලාස් එකේ නමින්ම හදන ඔබ්ජෙක්ට් එකක් හදන වෙලාවේ විතරක් කෝල් කරන නිකන් කෝල් කරන්න බෑ. මෙතෙන්දී මෙන්න ඔටෝමැටිකලි කෝල් වෙනවා. ඔබ්ජෙක්ට් එක හදන වෙලාවේ විතරක් කෝල් කරන රිටර්න් ටයිප් එකක් නැති විශේෂ මෙතඩ් එකක්. හරි නේද? කන්ස්ට්‍රක්ටර් එකක් ගැන ඇත්තටම ඔච්චරයි දැනගන්න ඕනේ. අපිට ඇයි කන්ස්ට්‍රක්ටර් එක විශේෂ වෙන්නේ? මෙයා කෝල් වෙන්නේ කොයි වෙලාවේද? ඔබ්ජෙක්ට් එක හදන වෙලාවේ නේද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් software එකක් නම් ඔබ්ජෙක්ට් එක හදන වෙලාව කියන්නේ on වෙන වෙලාවනේ. එහෙනම් අපිට on වෙනකොටම ඔටෝමැටිකලි වෙන්න ඕන දෙයක් තියෙනවා නම් අන්න ඒ ටික මෙන්න මෙතන ලියන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න ඕන. ඩේටාබේස් එකට කනෙක්ට් වෙන්න ඕන. views ටික හදන්න ඕන. ඒ වගේ software එක on වෙද්දිම කරන්න ඕන දේවල් ටික ලියන්න පුළුවන් අපිට මේ construct එක කියන එකේ. construct එක කියන ගොඩාක් විශේෂයි. හරි. method ගැනයි constructor ගැනයි හොඳටම තේරුණා නම් මට මෙන්න මේකට උත්තරයක් දෙන්න. මම මෙතෙන්ට දානවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද මේක? පැරාමීටර් එකක්. මම මෙහෙම දැම්මොතින් මෙන්න මේ ඔබ්ජෙක්ට් එක කෝල් කරන්න පුළුවන්ද? මේ ඔබ්ජෙක්ට් එක කෝල් කරන්න පුළුවන්ද මෙහෙම? ඔබ්ජෙක්ට් එක හදන්න පුළුවන්ද? හදන්න බෑ. ඇයි බැරි? මෙතඩ් එකකට කෝල් කරනකොට එයා ඉල්ලන පැරාමීටර්ස් වලට ආගියුමන්ට්ස් යවන්න ඕනේ. එහෙනම් මෙතන මේ ඔබ්ජෙක්ට් එක හදන්න නම් අපිට මෙතන වැලියු එකක් විදියට යවන්න වෙනවා. ඉන්ටිජර් වැලියු එකක් යවන්නම වෙනවා. නැත්තම් හදන්න බෑ නේද? තේරෙනව නේද? හරි. එහෙනම් තව ප්‍රශ්නයක් අහන්න. කා කියන ක්ලාස් එක තිබුණා නේද? කා කියන ක්ලාස් එක තිබුණා. මේක ඇතුලේ මම මේක අයින් කරන්නම්කෝ. හරි. මේක ඇතුලේ මම කන්ස්ට්‍රක්ට් එකක් හදලා තිබුණාද? මේක ඇතුලේ මම කන්ස්ට්‍රක්ට් එකක් හදලා තිබුණේ නැහැ. එහෙනම් කොහොමද මෙයා කෝල් කරන්නේ? ඇත්තම කතාව අපි මෙහෙම දැම්මට කම්පයිලර් මේක කම්පයිල් කරද්දී එයා මෙතන බොඩි එකක් නැතුව කන්ස්ට්‍රක්ටර් එකක් හදලා දානවා. එතකොට මෙහෙම මෙතඩ් එකක් අපි හැදුවේ නැතුණත් කන්ස්ට්‍රක්ටර් දානවා මේ කම්පයිලර් දානවා කියන්නේ බයිට් කෝඩ් එකක තියෙනවනේ. එහෙනම් මේක කෝල් කරන්න පුළුවන්. ඒකයි මෙතන එරර් එකක් ආවේ නැත්තේ. මට කලින් වැරදුනානේ. මෙතන Apple එකට දාලා හරියන්නේ නැහැ. කා කියන එකට මෙහෙම ඉන්ටිජර් පැරාමීටර් එකක් දැම්මම නම් මොකද කරන්න ඕනේ? මෙතන කෝල් කරද්දී ඒ ආගියුමන්ට් එක යවන්න ඕනේ. තේරුණා නේද? කන්ස්ට්‍රක්ටර් ගැන ඇත්තටම ඇති දෙයක් නැහැ. ඒකත් මෙතඩ් එකක් වගේ. මෙතඩ් ගැන හොඳට තේරෙනවා නම් කන්ස්ට්‍රක්ටර් එක තේරෙයි. ඒකත් මෙතඩ් එකක්මයි. විශේෂ මෙතඩ් එකක්. ඇයි විශේෂ වෙන්නේ? එයා හදන්නේ ක්ලාස් එකේ නමින්. එයාට රිටර්න් ටයිප් එකක් නැහැ.
ඒ වගේ මෙයා කෝල් වෙන්නේ ඔබ්ජෙක්ට් එක හදන වෙලාවේ. එහෙනම් මෙතඩ් ගැන කන්ස්ට්‍රක්ටර් ගැන චුට්ටක් හරි අයිඩියාවක් ආවා කියලා හිතනවා. අපි ඊළඟ කොටසත් එක්ක ඉක්මනටම හමු වෙමු.